Question number 9 වලට යනකොට මේකේ තියෙන page එකේ masses දෙකක් තියෙනවානේ. එතකොට two masses each of 5 kilograms are connected by a massless inextensible string passing over a smooth peg. හරි. ඒකට මේ වගේත් අපිට අතරම මේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරි. මේක නිකන් අර නිකම්ම ගානක් හදනවට වඩා එක question එකක් ඇතුලේ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. Okay. Question number 9. Question number 9 වලදී මේ දීලා තියෙනවානේ වෙජ් එකක්. මේ වෙජ් එකේ weight එකක් මෙතන දාලා තියෙනවා. එයා මෙන්න මෙතනදී smooth peg එකක් පාවිච්චි කරලා තමයි මෙන්න මෙහෙම hang කරලා තියෙන්නේ. ඒතකොට මෙතන smooth, ඒ කියන්නේ මෙතන slip වෙලා තමයි යන්නේ. මෙතන rough එකක් තිබ්බනම් මේක කැරකි rotate වෙවි යනවා. නමුත් මෙතනදී එහෙම එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ string එක slip වෙලා මේක දිගේ යනවා. No issue. හරි. ඒ වගේම මේක මේ light weight එකක් ඇත්තටම මේකේ මම හිතන්නේ massless කියලා තියෙනවා. String එක massless. ඒ කියන්නේ මේ throughout the string similar same stress. Okay, same tension. Okay, one of the masses is on a frictionless 30-degree incline and there is no friction in this surface. Other hangs vertically. Okay, this hangs vertically and this hangs like that. When the masses are released, the tension in the string and the common acceleration of the masses are. හරි. මේක ඇත්තටම ගොඩක් ෆාස්ට් හදන්නත් පුළුවන් කෙනෙකුට. නැත්තම් මේක ඇත්තටම ස්ටෙප් දෙකකට විතර හදන්නත් පුළුවන්. මේක ෆාස්ට් හදන්නේ මෙහෙමයි. දැන් මේකෙදී කෙනෙකුට පුළුවන් ඇත්තටම මේකෙදී friction forces මුකුත් නැති නිසා අපිට මේකේ තියෙන forces කොහොමද වැඩ කරන්නේ ගත්තොත් මෙයා 5 kg නේ. මේ 5 kg වලින් below direction එකට 50 newton force එකක් තියෙනවා. ඒතර මෙයා 5 kg. මේ 5 kg වලින් මේ incline එක through the incline හරි මෙන්න මේ direction එක ඔස්සේ මේ angle direction එක ඔස්සේ පහළට bottom direction එකට කොච්චර force එකක් තියෙනවද? ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා මෙයා 5g විතර 5 කෙනෙක් මොන නිව්ටන් 50 එන්නේ සාමාන්‍යයෙන් පහළට. ඒතකොට මෙයාගේ components දෙකක් තියෙනවා. x සහ y විදිහට අපිට components දෙකකට මේක separate කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙයාගෙන් තමයි මෙතනදී reaction force එකක් අතර මෙනවා මේ surface එකේ ඉඳලා. නමුත් මෙන්න මේ අතට එන force එක එනවා යම් කිසි එකක්. එතකොට මෙන්න මේ angle එක ඔයාට separate කරලා ගන්න පුළුවන් වෙන්න ඕන මේ කීයක්ද කියලා. මට නම් directly පුළුවන් 50 වල cos 50 sin theta තමයි මේකේ ඉන්නේ කියලා මම හිතනවා. ඔන්න බලන්න. දැන් අපි ඒක එහෙම හිතලා බෑනේ. අපි මේක පුළුවන් වෙන්න ඕන. ඔයාලට දැන් basic knowledge එක හැටියට මේක ඔයා දැනන් ඉන්න ඕන. already ඔයා දන්නවා නම් අතරම මේක ගන්න පුළුවන්. නමුත් ඔයා මෙන්න මෙතනදී angle එක කොහොමද හොයන්නේ ඔයා දැනන් ඉන්න ඕනේ. මේ angle එක කඩලා ගන්න. ඒක අතරම basic එකක්. අපි ගොඩක් අය දන්නවා. හැබැයි සමහර පුද්ගලෙක්ට සමහර ළමයෙකුට මේක තාමත් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න මම කියලා දෙනවා. මෙන්න මෙහිම කඩාගත්තොත් වැඩේ කොට නේද? හරි. දැන් මෙතන 30 නම් මෙතන 90 නේ. ඒතර මෙතන 60 නේද? එතකොට මෙතන 60 වෙනකොට මෙන්න මෙතන කෝණය 60 වෙනවා. මෙතන 90 ඩිග්‍රී නම් මෙතන එතකොට 60 නම් මෙන්න මෙතෙන්ට එනවා 30 ඩිග්‍රී. හරිනේ. එතකොට මෙන්න මෙතන කෝණය 30 ඩිග්‍රී. ඕකේ. එතන 30 ඩිග්‍රී වෙනකොට දැන් මේ තියෙන්නේ පහළට තමයි අතරම මේ 50 නිව්ටන් weight එක තියෙන්නේ. ඒතර 50 වලින් cos theta මේ පැත්තට එනවා. 50 cos theta මේ direction එක ඔස්සේ. ඒතර 50 sin theta මේ direction එක ඔස්සේ. දැන් clean. දැන් මෙන්න මේක තමයි force body diagram එක. හරි. මේක දිහා බලලා කෙනෙකුට easy මේක හදන්නේ මෙන්න මෙහෙම. දැන් මේක දිහා බැලුවොත් ඉස්සරහට එන force එක තියෙන 50 newton. ඒතර opposite direction එකට එනවා තියෙන එකම force එක මෙන්න මේ 50 sin 30 කියන එක. හරි. ඒක නිකන් train එකක් යනවා වගේ මෙන්න මෙහෙම scene එකක්. ඉස්සරහට force එකක් තියෙනවා, opposite force එකක් තියෙනවා. මෙන්න මේකට මම F සමානයි ma දානවා. I use F equal ma. ඒකට ඉස්සරහට එනවා front direction එකට 50 newton minus
එතකොට මෙතන එනවා 50 sin 30 කියලා එකක් equal එතකොට මේ මුළු සිස්ටම් එකම ගත්තොත් weight එක 5 kg 5 kg 10 kilograms 10 kilograms කරගෙන මෙයා යනවා ඒ කියලා acceleration එක. ඕකේ. එතකොට ඒ කියන acceleration එක ඉන්නේ 50 sin 30 mean 50 වල sin 30 කියන්නේ half sin 30 value equal half ඒ නිසා 50 multiply by half කියන්නේ 25 වෙනවා. එතකොට 50 multiply by 50 minus 25 වෙනවා. එතකොට මෙතන 10 වලින් බෙදෙනවා. Divide by 10. So the A can be get 25 divided by 10. That means 2.5 acceleration. ඔන්න directly අපිට acceleration එක මේ විදිහට few seconds වලින් අපිට ගන්න පුළුවන්. then අපිට පුළුවන් මේ වගේ එක මොකක් හරි එක object එකකට F equal ma equation එක use කරන්න. okay මම මේ 5 kilograms use කරලා ගත්තොත් මේ 5 kilograms වලට F equal ma use කරොත් 50 newton below direction එකට තියෙනවා. එතකොට up direction එකට tension එක එනවා. එතකොට මෙයාගේ mass එක 5 kilograms. ඒ කියලා acceleration එක 2.5 ms. okay. So tension 5 to 2.5 50 minus 5 2.5 that mean 5 2.5 equal tension. okay මේක solve කරාම මේක අපිට හිතන්න පුළුවන් 2.5 කියන්නේ අතරම 5 divide by 2 වගේ තමයි 5 to 5 25 25 divide by 2 කියන්නේ 12.5 වගේ value එකක් තමයි මෙතන තියෙන්නේ. okay එතකොට 12.5 50 minus 12.5 equal t. That means t equal 37.5 no Newton. That's the tension. So acceleration is 2.5, tension is 37.5. So answer 1. Question number 9. Answer 1.